අයිබෝන් සුබෝදෑසනක් වේවා ඔබ සියලුම දෙනාට මා සමග අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් ජයසිංහ මැතිතුමත් ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සඳුන් බෝදරගම සහෝදරයාත් මේකට සහභාගී වෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අපි කල්පනා කළේ මූලික ප්‍රස්තුත කාරණයක් පදනම් කොටගෙන ඒ තමයි ආන්දෝලනයට ලක් වී තිබෙන මහා භාණ්ඩාගාරයේ රුපියල් ඩොලර් මිලියන් 2.5ක මුදලක් අස්ථානගත වීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට අනුව නම් ඒක හැකර්වරයෙක් විසින් උස්සලා කියලා තමයි එතුමා කියන්නේ. කෙසේ වෙතත් ඒ ගනුදෙනුව පිළිබඳව ඒ ක්‍රියාදාමයේ පිළිබඳව අපට තිබෙන අපේ මතය ඔබ මගින් මේ රටේ පොදු ජනතාව අතරට ගෙන යාම තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඊයේ මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ මහතා කියනවා මේ පිළිබඳව ප්‍රසිද්ධියට පත් වෙන ආකාරයට කටයුතු නොකළේ හැකර්වරු හැංගෙන්න ඉඩ තිබ්බ නිසා කියලා. එතුමා හිතාගෙන ඇති ඔය කියන හැකර්ලා පඳුරක් අස්සේ රිංගගෙන මේ සල්ලි ටික අරගෙන ඊට පස්සේ තව පඳුරක් අස්සට යයි ඒ වගේ බියක් වෙන්නේ නැති එතුමා ඔය ඉදිරිපත් කරනවා ඇත්තේ. පළවෙනි ප්‍රශ්නේ මේ වෙච්ච දේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නැහැ. ඩොලර් මිලියන් 2.5ක් කියන්නේ මේ රටේ මහජනයාගේ ධනය. ඒ ඩොලර් බිලියන් 2.5ක් ඕස්ට්‍රේලියාවේ ණයක් ගත්තු පාර්ශවයකට දෙනවායි කියලා කියමින් ඊමේල් පණිවිඩයක් කරා ආපු වෙන අංකයකට දෙන්න පුළුවන්ද? එහෙම දෙනවනම් මේ මුදල් අමාත්‍යාංශය කියන්නේ මොකද්ද? 76 වසරකවත් මෙහෙම දේවල් වෙලා තියෙනවද? දැන් කෙනෙක් ඒ ඕස්ට්‍රේලියාවේ ණය හිමියා විදියට කෙනෙක් එවනවා තමන්ගේ ගිණුම දාලා ඊමේල් එකක්. ඒතර මෙහෙ ඉන්න නිලධාරීන් ඒ ඊමේල් එකේ තියෙන ගිණුම අංකයට සල්ලි යවනවා. දැන් මේක පිළිගන්න කියලාද අපිට කියන්නේ? දැන් මේක මෙච්චර සරල වැඩක්ද මේ? සාමාන්‍ය පෞද්ගලික ආයතනයකවත් මේ විදියට වෙනවද? දැන් මේ බබා පාට් එක දාලා මේ කියන්නේ මොකද්ද? අපි දන්නවා හර්ෂණ කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔහුව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරගෙන තමයි මුදල් අමාත්‍යාංශ ලේකම් බවට පත් කළේ. ඔහු කලින් ඕස්ට්‍රේලියාවේ තමන්ගේ උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඕස්ට්‍රේලියාව සමග පෞද්ගලික සම්බන්ධතා විශාල ප්‍රමාණයක් නඩත්තු කරන කෙනෙක්. ඒ වගේම අපිට දැනගන්න තියෙනවා ඔහු ද්විත්ව පුරවැසියෙක්. ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව රටවැසියෙක්. එතකොට මේ ඊමේල් එකකින් අංකයක් ගිණුම් අංකයක් එවුවම ඒ ගිණුම් අංකයට කතා ඒ ඊමේල් එක එක්කනට කතා කරලා අහලා හරි නේද ගිණුම් අංක කියලා අහලා දැනගෙන එහෙම සල්ලි යවන සිරිතක් තියනවද? මේක තෝසෙ කඩයක්ද පෙට්ටි කඩයක්ද? දැන් ලැජ්ජයි මේ වගේ උත්තර දෙන්න හිතන එකම ලැජ්ජයි. මේ රටට කරන අවමානයක්. මේක පැහැදිලිවම හොරකමක්. මේ හැකර වෙන කවුරුවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශ ලේකම්. මුදල් අමාත්‍යාංශ ලේකම් තමයි මේ කියන හැකර්. ඩොලර් මිලියන් 2.5ක් උස්සපු හැකර් වෙන කවුරුවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශ ලේකම්. මේ රටේ මහජනයාගේ ධනයත් එක්ක මේ විදියට සෙල්ලම් කරන්න ඉඩ දීලා බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මිනිස්සු අපා දුක් විඳිනවා. වේල් තුන කන්න බැරුව හූල්ලනවා. බෙහෙතක් දොස්තර මහත්තයා ලියලා දුන්නම දවස් 5කට බෙහෙත් ටික දවස් 2කට ගන්නෙ. එහෙම ගන්නත් බැරි මිනිස්සු හූල ජීවත් වෙනවා. ඒ ඔක්කොම වේදනාවන් විඳගෙන ඉන්න රටක මේ උන්දලා මේ හැකර් කෙනෙක්ව පෙන්නලා අපිට කියනවා ඩොලර් මිලියන් 2.5ක් හැකර් අරන් ගිහිල්ලයි කියලා. අනිත් එක අපි දන්නවනේ එහෙම සිද්ධියක් වුණාම වහාම ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ඒ ක්‍රියාමාර්ග අරන්ද මේ නිකම් බඩබුරුලුණත් CID එකට යන ජනාධිපති ලේකම්තුමා මේකට CID නොගියේ ඇයි? අනික වංචාව සිද්ධ වෙච්ච තැනම අයට පුළුවන් ද වංචාව ගැන හොයන්න? හොරකම කරපු අයටම පුළුවන් ද හොරකම ගැන හොයන්න? මේ රටේ බරපතලම 76 වසරක සාපේ ගැන න්යාවේ 76 වසරකවත් මහා භාණ්ඩාගාරය සල්ලි මෙහෙම අන්තරස්ථාන වුණාද? මේක තමයි මේ මුල්‍ය අපරාධ වැලක ඊටාම බරපතල කාරණයක් මේ කාරණේ. ඒ නිසා අපි ඉතා ඕනකමින් කියනවා මුදල් අමාත්‍යාංශ ලේකම් වහම ඉල්ලාස් වෙන්න. මුදල් ඇමතිට බැරි නම් මුදල් අමාත්‍යාංශ ලේකම් ඉල්ලාස් කරවන්න. ඒ කියන්නේ මුදල් ඇමති මුදල් අමාත්‍යාංශ ලේකනුයි දෙන්නම එකට එකතු වෙලා තමයි මේ හැකර් වැඩේ කරලා තියෙන්නේ.
මුදල් අමාත්‍යංශ ලේකම්ව ඉවත් කරන්න මුදල් ඇමතිට කොන්ද පණ නැත්තම් මොකද මේක මේ මුදල් අමාත්‍යංශ ලේකම් නොදැන වෙන දෙයක් නෙමෙයි. සමහර විට මුදල් අමාත්‍යංශ ලේකනුයි එයාගේ ප්‍රධානියයි දෙන්නම දැනගෙන මෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ හංගන් තියාගත්ත ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගත්ත ක්‍රියාවලියක්. මේ අවුරුද්දේ ජනවාරි වල දැනගන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ මොනතරම් ගොන්ද? දැන් අපි හිතමුකෝ කවුරු හරි හැකර් කෙනෙක් ඇවිල්ලා පද්ධතියට රිංගලා සල්ලි ගත්තම ඒක දැනගන්නත් යනවනේ මාස දෙකක් විතර. මේවා කාටද විශ්වාස කරන්න පුළුවන්? රටේ ප්‍රධානතම මුල්‍ය කේන්ද්‍රස්ථානය මේ මුදල් අමාත්‍යාංශය. ඒව කාටද විශ්වාස කරන්න පුළුවන්? මාස ගණන් යනවද මේක තේරුම් ගන්න? ඒ නිසා බොහොම පැහැදිලි මේක මේ කොහෙවත් ඉන්න හැකර් කෙනෙක්ගේ සාක්කුවට ගිය එකක් නෙවෙයි. මුදල් අමාත්‍යාංශ ලේකම් නැමැති හැකරාගේ සාක්කුවට ගිය එකක් මේක. එයාගේ ඕස්ට්‍රේලියාවේ තියෙන සබඳතා අනුව සිද්ධ වෙච්ච දෙයක් මේක. ඒ නිසා දැන් මෙච්චර අලාභයක් මේ රටට කරලා සහගාන අපරාධයක් මේ රටට කරලා මේ කාපාලු ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම මේ රටේ අපරාධවයි වෙන්නේ. අපි දැක්කා මේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට බැංකු ශේෂ්ත්‍රයේ ඉතාම ආන්දෝලනයට තුඩු දෙන වංචාව සිද්ධ වුණා. NDB බැංකුව රජයේ පාලනය යටතේ තියෙන බැංකුවක් රුපියල් බිලියන 13.2ක් ක්‍රිප්ටෝ කරන්සි වලින් රටෙන් එළියට ඇද්දා. මේ කවදාකවත් අපි අහපු දේවල් නෙවෙයි. මේ රටේ බැංකු වලට මුදල් ආයෝජනය කරන මිනිස්සුන්ගේ සල්ලි රුපියල් බිලියන 13.2ක් දැන් බැංකු වල සල්ලි දාලා ස්ථාවර භාවයක් නැහැ. කොහෙන් කොයි විදියට කොල්ල කනවද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන් 2.5ක් හොරගම් කරා. අනිත් පැත්තෙන් අපි දන්නවා ඩීසල් නැව් දෙකක් ගෙනාවා කො ඩොලර් මිලියන් 38කට වඩා වැඩිපුර ගෙව්වා. ඒ වගේම ගල්ලඟුරු වංචාවෙන් මේ රටට විශාල ඩොලර් මිලියන් ගානක හානියක් කළා. මේ ඔක්කොම මේ කාපාලු ආණ්ඩුවේ ප්‍රතිඵල. ඒ නිසා අපි තා ඕනකමින් කියනවා බබා පාට් දාන්න එපා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමෝ. කරුණා කරලා තනතුරෙන් වගකීම බාර අරන් තනතුරෙන් ඉල්ලාස් වෙන්න. තනතුරෙන් ඉල්ලාස් වෙන්න නොකරනවා නම් ඒ කියන්නේ මුදල් ඇමති මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම එකට එකතු වෙලා තමයි මේ රොබරිය කරේ. ඒකයි අපිට පිළිගන්න වෙන්නේ. ඒ නිසා මුදල් ඇමතිටත් කියනවා තමන් යටතේ ඉන්න නිලධාරියා මුදල් අමාත්‍යාංශ ලේකම් අස් වෙන්නේ නැත්නම් අස් කරන්න. එහෙම නොවේයි නම් මේ ඩොලර් මිලියන් 2.5 හොරකම දෙගොල්ලම එකතු වෙලා දෙන්න එකට එකතු වෙලා කරපු හොරකමක් හැටියටයි අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ.